පින්වත්නි ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ये घाटा पुण्यकरा शीलवंतो पासका धम्मेन दारं पोसेन्ति ते नमस्सामि मातलीति සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මෙම ධර්ම දේශනාව පැවැත්වෙන්නේ ලංකාවේ ඉතා විශේෂ සිද්ධාස්ථානයක සිටයි. මේ සිද්ධාස්ථානය පිහිටා තිබෙන්නේ කුණ්ඩසාල ප්‍රදේශයේ නත්තරම් පොත කියන ගම්මානයේහි. ගල් මඩුව කියන විහාරස්ථානයේ තමයි මේ විහාරස්ථාන. ඒ විහාරස්ථානයේහි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස සිට මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපට අවස්ථාව සලසා දුන් විශේෂයෙන්ම එම විහාරස්ථානයේ අධිපති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ දායක සභාව සිහිපත් කරලා පළමුවෙන් ඒ අතන්ට පින් අනුමෝදන් කරනවා. ධර්මදේශනාවට අවතීර්ණ වීමට පළමු අප ආරාධනා කරනවා මේ ස්ථානයේ පිළිබඳ ඓතිහාසික තොරතුරු දන්නා ඒ පිළිබඳ සොයලා විමසලා දැනගෙන තියෙන තිලක් සේනාසිංහ මහත්මයාට ඒ විස්තර අපේ සදහවත් ජනතාව හමුවේ තබන්නට කියලා. අවසරයි හාමුදුරනේ, මේ ගල්මඩුව විහාරය
මහනුවර යුගයේ ඉදිකරන ලද්දක්. මහනුවර යුගයේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව තමයි මේ ගල්මඩුව විහාරය ඉදිකරේ. නමුත් මේ ගල්මඩුව විහාරයේ බාහිර පෙනුම බෞද්ධ විහාරයක් වගේ නෙවෙයි. මේක තනිකරම Hindu කෝවිලක ආකාරයට තමයි මේ විහාරය ගොඩනංවලා තියෙන්නේ. කීර්තිශ්‍රී රාජසිංහ රජුරුවන් උපතින් නායක්කර් වංශිකයෙක්. ඉතින් මේ නායක්කර් වංශික රජතුමා විවාහ කරගෙන හිටියෙත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ බිසෝවරු. අපේ එවකට හිටපු මහනුවර ජන සමාජයේ බෞද්ධයන් පිරිසිදු බුද්ධ ආගම ඇදහුවා. එතකොට ඒ අයටත් තමන්ගේ නායක්කර් බිසෝවරුන්ටත් උවමනා විදිහට දෙආකාරයේම ලක්ෂණ සම්ප්‍රදායන් අනුගමනය කරලා පන්සලක් හදන්නටයි කීර්තිශ්‍රී රාජසිංහ රජුරවන්ට ඕනේ වුණේ. ඒ නිසා බාහිර ආකාරයෙන් Hindu කෝවිලක් විදිහට මේ පන්සල ඉදි කරා. නමුත් හොඳට මතක තබා ගන්න මේ පන්සල එවකට සිටු ජන සමාජයේ අය පිළිගත්තේ නැහැ. අවසරයි හාමුදුරනේ, ඒ අය හිතුවා මේක මේ බාහිරව Hindu කෝවිලක්, ඒ නිසා අපි මේකට වඳින්න පුදන්නේ නැහැ කියලා. නිකන් හිටියේ නැහැ එහෙම හිතලා රජුරවන්ට ගිහිලා විරුද්ධත්වය ප්‍රකාශ කරා. රජතුමනි, මේකට නම් අපි ඉඩ දෙන්නේ නැහැ. මේ Hindu කෝවිලට ඇවිල්ලා අපි නම් මල් පහන් පූජා කරන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මේකේ පිළිම වහන්සේලා නම් බුදු පිළිම වහන්සේලා නම් තැන්පත් කරන්න එපා මේ කෝවිලේ කියලා. ඊට පස්සේ රජතුමා මොකද කරේ? මහජන මතයට එදා හිටපුවේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා එකඟ වුණා. එකතු වෙලා දෙගල්දොරුව කියන ස්ථානයේ මේ ඊටාම සමීපව තියෙන දෙගල්දොරුව කියන ස්ථානයට ගිහිල්ලා තනිකරම අපේ පෞරාණික බෞද්ධ කලා ශිල්ප අනුගමනය කරමින් ඊටාම රමණීය විහාරයක් කළා. නමුත් බුදු පිළිම වහන්සේ නමක්වත් එදා මෙතන තැන්පත් කරේ නැහැ. ඊට පසු කාලීනව අපේ බෞද්ධයන් මෙතන බෞද්ධ සිද්ධාස්ථානයක් වශයෙන් නගා සිටවන්නට ඕන නිසා මේ විහාරය එහා පැත්තේ සමහරලාට ඔබට පෙනෙන වෙත් මේ වෙලාවේ පුරාණ විහාරයක් වෙනමිදි කරා. ඒ වගේම මේ Hindu කෝවිල තුල කෝවිල් සම්ප්‍රදාය තුල බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා අද මේක බෞද්ධ විහාරයක් වශයෙන් සඳහන් වෙනවා. ලංකාවේ තිබෙන එකම කෝවිල් පන්සල එහෙම නැත්නම් කෝවිල් විහාරය වශයෙන් සලකන්න පුළුවන් මේ ගල්මඩුව කියන මේ ඓතිහාසික විහාරය. අවසරයි හාමුදුරුවෝ. පින්වත්නි, අද අපේ ජනතාව, බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටලා සිටින වකවානුවක්. මේක එකපාරට අදට ආවේ නැහැ. කාලාන්තරයක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක් තමයි අද ඇත්තෙම අපි ඉන්නේ. ඊටාම භයංකාර අවස්ථාවකයි. ඒ බියකරු බව කාටවත් නෙමෙයි. ඒ බියකරු බව උදා වෙලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයට. බොහෝ විට අපේ ඇත්තන් බුද්ධ ආගම මොකද්ද කියලා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද, Hindu ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි අවස්ථාවකට අද පැටලිලා සිටිනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ Hindu දර්ශනය මොකද්ද, බුද්ධ දර්ශනය මොකද්ද? බෞද්ධයන් Hinduන් වෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයන්ට බුදුහාමුදුරන්ගේ නිර්මල දහමක් තිබියදී. මේ දෙකක් එකට පටලවාගෙන ආගමක් අදහන සිරිතක් නැහැ. විශේෂයෙන්ම බෞද්ධයෙකුට පුළුවන් කමක් නැහැ එහෙම කරන්නට. ලෝකයේ තියෙන අන්‍ය හැම ආගමක්ම, දේවාගමක්, හැම දේවාගමක්ම ඉදිරිපත් කරන දර්ශනය තමයි ලෝකයේ දෙවියෙක් විසින් මවන ලද්දක් බව. Hindu ආගම කියන්නේ විශේෂයෙන්ම බ්‍රහ්ම ආගම, ඒකටයි Hindu ආගම කියලා අපි ව්‍යවහාර කරන්නේ. ඒ බ්‍රහ්ම ආගමේ සංකල්පය තමයි බ්‍රහ්මයා ලෝකය මැව්වා කියන එක. බ්‍රහ්මයා ලෝකය මැව්වා විතරක් නෙමෙයි, බ්‍රහ්මයා මිනිස්සුත් මැව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ කවුරුන් විසින්වත් මවන ලද්දක් නෙමෙයි, ලෝකය හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තේ. මේ හේතු ප්‍රත්‍ය සංකල්පය තේරුම් ගන්නට ලෝකය කියන්නේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ලෝක දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික ලෝකයේ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ලෝකය. මේ පංචස්කන්ධ ලෝකය. ඒ පංචස්කන්ධ ලෝකයේ රූපයට අයත් ආයතන තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. බුදුහාමුදුරේ දේශනා කරනවා ඇහත් ලෝකයක්.